හරි. මේක තමයි අපේ Docker video series එකේ දෙවෙනි වීඩියෝ එක. අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා මොකද්ද Docker කියන්නේ, මොකද්ද Docker desktop එකක් කියන්නේ, Docker hub ගැනත් මම පොඩි දේවල් ටිකක් කිව්වා. ඒ වගේම අපි Docker file එකක් කොහොමද structure එක අපි හරියට setup කරගන්නේ, ඊට පස්සේ අපි Docker file එකක් කොහොමද run කරන්නේ, ඒකල අපි Docker image එකක් හදා ගන්නවා. ඒ Docker image එක run කරලා අපි Docker container එකක් හදා ගන්නවා. ඊට පස්සේ container එකට අපිට කැමති නමක් දාලා අපි container එක run කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ image එකට අපි tag එකක් දාන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා. අපි මේ වීඩියෝ එකේදී කතා කරමු මේ දේවල් ටික ගැන. කොහොමද අපි දැන් අපි හදනවනේ container එකක්, ඒ container එකක් අපි අයින් කරගන්නේ කොහොමද? අපි multiple container තිබ්බොත් ඒවා අයින් කරගන්නේ කොහොමද? ඊට පස්සේ අපේ image එකක්, අපි හදපු image එකක් අපි අයින් කරගන්නේ කොහොමද? ඒ වගේම port mapping, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අපේ project එක run වෙන්නේ අපි run කරද්දී අපි port එකක් indicate කරනවා. ඒක අපේ local host එකේ run වෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක්ම port 3000 වලදී run වෙන්නේ අපේ ගොඩක් project. අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. මම හිතන්නේ commonly use වෙන්නේ ඒක ඊට පස්සේ port 5000 තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඒ port එක කොහොමද අපි වෙනස් කරන්නේ? අපි දැන් අපේ Docker file වල අපි indicate කරලා තියෙනවා අපි export කරන port එක. සාමාන්‍යයෙන් අපේ Docker file එකේ නම් අපි export කරේ 5000 කියන port එක. මෙතන ඔයාලට පෙන්නනවා 5000 කියන port එක මෙතන පෙන්නනවා. මේ port එක තමයි අපි export කරේ. මේකෙන් කියන්නේ අපේ container එක use කරන්නේ මේ port එක. ඊට පස්සේ අපේ local host එකිනුත් අපි සාමාන්‍යයෙන් 5000ම තමයි use කරන්නේ. කොහොමද අපි ඒක map කරන්නේ වෙන port එකකට? ඒ දේවල් ටික අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඉස්සෙල්ලාම අපි terminal එකක් ගමු. terminal එකක් කරා මෙතනදී අපි ඉස්සෙල්ලාම බලමු අපේ මොනවද තියෙන images කියලා. Docker images. එතනදී මම PowerShell එකක් ගන්නවා. Docker images කියලා අපි කලින් වීඩියෝ එකේදී මේ tag ගැන කතා කරා. Docker images කියලා ගහලා අපිට පුළුවන් දැන් අපේ තියෙන මොනවාද images කියලා බලන්න. මෙතනදී app කියලා image එකක් තියෙනවා. ඒ වගේ මේකට දැනට tag එකක් නැහැ. default tag එකක් තියෙන latest කියලා. ඒ වගේම ID එක තියෙනවා. අපි දැන් බලමු මොනවාද active වෙලා run වෙලා යන containers තියෙන මොනවාද කියලා බලමු. දැනට එක running container එකක්වත් නැහැ. අපි බලමු දැනට මොනවාද තියෙන ඔක්කොම containers කියන්නේ running and run වෙන්නේ නැති වෙන ඔක්කොම ටික. මෙතන එක container එකක් තියෙනවා. ඒක container ID එක, ඒක image එක, මේ image එක, මේ app කියන image එක base වෙලා තමයි ඒක හැදිලා තියෙන්නේ. දැන් අපි මෙතනදී හදාගමු තව නිකන් container එකක්. මම ඒකට නමක් දෙනවා. TT කියලා. ඒ වගේම මේකත් මම අර කලින් image එකෙන්ම හදාගන්නේ. මොකද අපිට මේ image එකෙන් අපිට කැමති containers ගණක් හදාගන්න පුළුවන්. මෙතනදී enter කරාට පස්සේ අපේ local අපේ backend එක run වෙනවා port 5000 වලදී. මම මේක දැනට stop කරගෙන අපි බලනවා අපු docker ps -a -a. මෙතනදී ඔන්න තව අපිට container එකක් හැදිලා තියෙනවා. අපිට මෙතන Docker desktop එකනොත් බලා ගන්න පුළුවන් ඕන නම් මෙතන TT කියලා name එකක් එක්ක තියෙන අපේ අලුත් container එක හැදිලා තියෙනවා. මෙතනදී මේ container දෙකම in use මට්ටමේ නෙවෙයි තියෙන්නේ. මේක ඇවිල්ලා stop වෙලා දැනට තියෙන්නේ. අපි පුළුවන් මේක in use මට්ටමට එන්නේ කොයි වෙලද කියලා අපි බලමු. ඔන්න ඉස්සෙල්ලාම අපි container එකක් හැදුවා ගේමුකෝ. දැන් මෙතනදී අපි ඉස්සෙල්ලාම බැලුවේ Docker ps කියලා ගැහුවම මෙතනදී එක container එකක්වත් අපිට පෙන්වන්නේ නැහැ. මොකද මෙතන එක container එකක්වත් තාම run වෙන්නේ නැහැ. ඒ container එක run වෙනවා කියන්නේ මෙන්න මෙතනදී service running මෙන්න මේක වැටිලා තියෙද්දී අපි docker ps කියලා ගැහුවොත් අලුත් command එකක් අරන් එතකොට අපිට පේනවා මෙතන docker ps වල අපේ container එක run වෙනවා කියලා. අපි අලුත් එකක් තව හදමු. ඒක බලන්න docker run -name එතන අපි gg කියලා ගහලා අපි තව container එකක් හදා ගන්නවා. ඔන්න දැන් ඒක run වෙනවා. අපි දැන් බලමු docker ps කියන tag එකෙන් අලුත් command එකක් කරන් docker ps. දැන් ඔන්න අපේ run වෙන එක මෙතනදී පෙන්නනවා. දැන් මෙතනදී අපි docker ps -a කියලා ගහලා අපේ තියෙන containers ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. docker ps වලින් ගහලා in use මට්ටමේ තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතන එනොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක දැනට run වෙනවා. මේ දෙකම stop වෙලා තියෙන්නේ. හරි.
දැන් අපි බලමු කොහොමද මේ රන් වෙන කන්ටේනර් එකක් ස්ටොප් කරගන්නේ කියලා. හරි. අපි බලමු කොහොමද මේ රන් වෙන Docker කන්ටේනර් එකක් ස්ටොප් කරගන්නේ කියලා. අපි දැන් අපේ තියෙනවා එක කන්ටේනර් එකක් මම ඔයාලට පෙන්නුවා Docker PS කියලා අපේ එක කන්ටේනර් එකක් දැනටම in use මට්ටමේ තියෙන්නේ. මෙන්න මේක. මේක තමයි කන්ටේනර් එකේ ID එක. අපි මේකේ නේම් එක තමයි GG කියලා මම ඉස්සෙල්ලාම ගහපු නම මෙතන පෙන්නනවා. ඔගේම මෙතන ID එක. දැන් මේක run stop කරගන්න පුළුවන් අපිට Docker desktop එකෙනුත් stop කරගන්න පුළුවන්. ඒ වගේම command එකෙනුත් stop කරගන්න පුළුවන්. අපිට මේ විදිහට command එක ගන්න පුළුවන් Docker stop කියලා ගහලා අපේ මේ container එකේ name එක හරි නැත්නම් මේ container එක ID එක හරි ගහන්න තමයි තියෙන්නේ. මම මෙතන container එක ID එක ගහලා enter කරනවා. මෙතනදී අපේ container එක stop වුණා කියලා පෙන්නනවා. අපිට ඒක check කරන්න පුළුවන්. දැන් docker ps කියලා ගහුවම එන්නේ අපේ active containers enter කරාට එනවා on එකක්වත් නැහැ. හැබැයි දැන් අපි docker ps -a කියලා ගහව ගම මෙතනදී මේ container එක ආපහු පෙන්නනවා. මොකද ඒක දැනට අයින් වෙලා නැහැ. හැබැයි ඒක stop වෙලා තියෙන්නේ. ඔයාලා docker desktop එකට ගිහිල්ලා බලුවොත් මෙතනදී ඔක්කොම ස්ටොප් වෙලා තියෙන්නේ කිසිම දෙයක් මේ වෙලා නැහැ. දැන් අපි ආපහු ඒ කන්ටේනර් එක ස්ටාර්ට් කරන්නේ කොහොමද කියලා බලමු. දැන් අපි ස්ටොප් කරපු කන්ටේනර් එකම ස්ටාර්ට් කරමු ගාව මෙන්න මේ කන්ටේනර් එක තමයි අපි ස්ටොප් කරේ. මේක ආපහු ස්ටාර්ට් කරන්න ඕන නම් docker start ඊට පස්සේ අපිට ආපහු මේ command එක නෙමෙයි මේ ID එක copy කරලා අපිට මෙතනට දාන්න පුළුවන්. ඔන්න දැන් ආපහු ඒක ස්ටාර්ට් වුණා. මෙතන අපිට docker ps කියලා ගහුවොත් මෙතන ආපහු ඒක ස්ටාර්ට් වුණා කියලා පෙන්නනවා. ඒ වගේම docker desktop එකට ගිහිල්ලා අපි බලුවොත් මෙන්න මෙතනදී ආපහු ඒක run in වෙනවා කියලා අපිට පෙන්නනවා. හරි. දැන් අපි බලමු කොහොමද multiple containers අපි delete කරන්නේ කියලා. ඉස්සල්ලාම අපි බලමු අපේ මොනවද තියෙන images කියලා. මෙතන docker images කියලා ගහුවා. එක image එකක් තියෙනවා. අපිට මේ image එකෙන් ඕනි තරම් containers හදාගන්න පුළුවන්. අපේ දැනට තියෙනවා docker ps-a කියලා ගහුවොත් අපිට තියෙනවා මේ containers තුනක්. අපිට මේ containers තුනම අයින් කරගන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම අයින් කරොත් අපිට පුළුවන් docker stop කියලා ගහලා docker run වෙන ඒවා අපිට පුළුවන් docker stop කියලා ගහලා අපේ tag එක දාපු ගමන් ඒක stop වෙනවා. ඒක මම ඔයාලට කලින් කිව්වා. දැන් අපිට පුළුවන් ඉස්සෙල්ලාම අපි එකක් අයින් කරලා එක container එකක් අයින් කරලා අපි multiple containers අයින් කරමු. අපිට එක container එකක් අයින් කරන්න ඕන නම් මෙතන ගහන්න පුළුවන් docker container rm කියන්නේ remove කරනවා කියන එක. docker container rm ඊට පස්සේ අපේ මේ විදිහට අපේ container එකේ ID එක මෙතන දීලා enter කරන්න තියෙනවා. cannot remove මේ container එක දැනටම running වෙන මට්ටමේ තියෙනවා. ඒ නිසා අපිට ඒක අයින් කරන්න කලින් අපිට stop කරන්න කියනවා. අපි බලමු මේක ඇත්තටම run වෙනවද කියලා docker ps. ඔව් මෙතනදී අපිට ඒ container එක run වෙනවා. අපි ඉස්සලාම මේක stop කරමු docker stop container එකේ ID එක දුන්නාම ඒක stop වෙනවා. දැන් අපි මේක අයින් කරමු docker container එක අපිට remove කරන්න කියනවා. හරි. මෙතනදී අපේ ID එකත් පෙන්නවා. අපිට දැන් පුළුවන් ඕනනම් බලන්න docker ps-a කියලා ගහලා මේක ඇත්තටම අයින් වුණාද කියලා. ඔව්. අපේ දැනට තියෙන containers දෙකයි අපේ තියෙන්නේ. අපේ උඩ container එක අයින් වුණා. ඔන්නෝම තමයි එක container එකක් අයින් කරන්නේ. දැන් මම මේක clear කරගෙන දැන් අපි බලමු කොහොමද මේ containers දෙකම අයින් කරගන්නේ කියලා. දැන් මෙතන තියෙනවා containers දෙකක්. අපි බලමු මේ multiple containers කොහොමද අයින් කරන්නේ කියලා. ඒකත් අර command එකම තමයි docker container remove. මෙතනදී අපේ ID එකක් ගහලා ඒක ID එකක් මෙතන type කරලා space එකක් තියලා අනිත් එක ගහලා enter කරන්න පුළුවන්. මේ විදිහට අපිට තියෙන containers වල ওই විදිහට එක දිගට space තියලා ගහන්න පුළුවන්. මේ වගේ නම මේවා කරන්නත් පුළුවන්. නම මේ ID එක වෙනව නම මේවා කළාත් අපිට පුළුවන් මේ multiple container sign කරන්න. ඊට පස්සේ අපි enter කරනවා. -rm hyphen නෙවෙයි. මට මෙතන වැරදුනා. docker container hyphen නෙවෙයි docker container rm
දැන් අපි end හරි ඒ image ඒ containers දෙකත් ඔන්න අයින් වුණා. දැන් අපේ කිසිම container එකක් මෙතන නැහැ. හැබැයි අපේ තව image එක තියෙනවා. අපි දැන් ඒකත් අයින් කරලා බලමු. ඒකත් අයින් කරන්න තියෙන්නේ අර විදිහටම තමයි docker system docker නෑ මීට කලින් අපි තව image එකක් හදාගනිමු. docker build අපි තව build එකක් හදාගමුකෝ. අපි image එකක් හදාගමු තව app 2 කියලා එකක් හදාගමු. ඊට පස්සේ මම ඔන්න මේක run කරනවා. මෙතනදී මම ඉස්සලා locally run කරපු නිසා මේකට වැඩි වෙලාවක් ගියේ නෑ. මේකේ සමහරක් ඒවා cache වෙලා තියෙනවා. හරි. අපි දැන් මේක CLS එක ගනම් දැන් අපි බලමු docker images මොනවද තියෙන්නේ කියලා. docker images. හරි. docker images ඔන්න දෙකක් තියෙනවා. දැන් ඔන්න මම එක image එකක් අයින් කරනවා මෙන්න මේ app කියන එක. ඒක අයින් කරන්නේ docker image app docker image rm remove කරන්න කියනවා මේ image එක. දැන් ඔන්න ඒක untag වෙලා තිබ්බ image එක මෙතන delete වුණා කියලා දෙන අපිට දැන් ආපහු බලුවොත් docker images කියලා ගහුවට පස්සේ මෙතන අපේ අලුතෙන් හදාගත්ත අර image එක විතරයි තියෙන්නේ. දැන් මම මේ image එකකින් තව container එකක් හදා ගන්නවා. ඊට පස්සේ ඒ container එකයි ඒ app එකයි ඔක්කොම අයින් කරන්න පුළුවන් විදියක් කියනවා. මොකද අපි ඉස්සලා අයින් කරේ එක්ක ඉස්සලාම container එක අයින් කරනවා. ඊට පස්සේ image එක අයින් කරනවා. දැන් අපිට ඔක්කොම තියෙන container images ඔක්කොම ටික අයින් කරන්න පුළුවන් විදිය code එකක් තියෙනවා. ඊට කලින් මම මේකෙදි මම අලුත් container එකක් හදා ගන්නවා මේ අලුතෙන් අපි හදාගත්ත image එකට. මෙතනදී new මේ විදියට command එකක් container එකට නමක් දීලා මම මෙතනදී container එකක් create කර ගන්නවා. හරි ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මෙතනදී docker ps-a කියලා ගහුවට පස්සේ මෙන්න මෙතන container එකක් තියෙනවා. අපේ image එකක් තියෙනවා මෙතනදී අපේ අලුතෙන් හදපු image එක. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතනදී docker system from-a මෙන්න මේ command එක docker system from -a මේක ගහුවම අපේ තියෙන containers images ඔක්කොම එකපාර අයින් වෙනවා. enter කරාට පස්සේ මෙතන අපිට yes කරන්න කියන yes දනවද කියලා අහනවා. ඊට පස්සේ අපිට yes y කියලා enter කරන්න පුළුවන්. අපේ ඔක්කොම තියෙන දේවල් අයින් වෙනවා. ඒ වගේම මෙතනදී space එක MB 243ක් විතර receive free වුණා කියලා පෙන්නනවා. මෙතෙන්දී අපිට දැන් බලන්න පුළුවන් docker images කියලා ගහලා කිසිම දෙයක් නැහැ. docker desktop docker ps -a කියලා ගහලා ඒත් කිසිම දෙයක් නැහැ. මෙතනදී අපිට docker desktop එකට ගියත් images උත් නැහැ කිසිම container එකකුත් නැහැ. එහෙම තමයි අපේ තියෙන ඔක්කොම දේවල් අයින් කරන්නේ අපේ images සහ containers. දැන් මම ආපහු මේකට port mapping කරන්නේ කොහොමද කියලා පෙන්නනවා. ඔයාලා දැක්ක මෙතනදී අපි ඉස්සල්ලාම nodemon start කියලා ගහුවට පස්සේ මෙතනදී අපේ server එක run වෙන්නේ localhost මේ 5000 කියන්නේ අපේ container එක expose කරන port එක. එතකොට අපේ මේ localhost එකත් යන්නේ 5000 කියන එකෙන්ම තමයි. අපිට පුළුවන් මෙන්න මේක වෙනස් කරන්න. ඒ කියන්නේ මේක අපිට වෙනස් කරන්න අපිට පුළුවන් මෙන්න local container එකෙන් expose කරන port එක නෙමෙයි අපේ local port එක අපිට වෙනස් කරන්න පුළුවන්. ඒකෙදි තමයි අපිට port mapping කරන්නේ. අපි දැන් ඒක කරන්නේ කොහොමද කියලා බලමු. ඉස්සලාම අපි ආපහු docker build එකක් image එකක් හදා ගන්න ඕනේ. docker build මම ඒක හදා ගන්නවා docker build -t -t and ඊට පස්සේ අපි දෙනවා අපේ image එකේ නම app කියලාම දෙමුකෝ. ඊට පස්සේ ආපහු මගේ image එක build වෙනවා. මේකෙදී ආපහු අර සේරම ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරනවා. මොකද ඉස්සල්ලාම මම අර අතනදී docker prune කියන command එකෙන් මම ඔක්කොම අයින් කරා. ඒ නිසා ආපහු cache වෙන්නේ නැහැ. ආපහු මුලින් ඉඳලම ඔක්කොම ඩවුන්ලෝඩ් වෙනවා. ඒකට ටික වෙලාවක් යනවා දැන් ඒ නිසා. හරි. අපේ build එක අපේ image එක create වුණා. දැන් මම මේක clear කරගන්නවා. දැන් මම හදනවා මගේ අලුත් container එක docker run -name මෙතන දාන්න පුළුවන් Alex කියලා අපි container එකට නමක් දාමු.
ඊට පස්සේ අපි මොන image එකෙන්ද හැදුවේ add කියන image එකෙන් හැදුවේ enter කරනවා. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මෙතනදී අපේ ආපහු අර විදියට කියන අපේ local host එක 5000 අපේ container එක expose කරන port එකත් 5000. දැන් අපි වෙනස් කරමු මේක මට ඕනේ මේක 2000 port එකෙන් run කරන්න. ඒ කියන්නේ අපේ local machine එක container එකට connect වෙන්නේ local host 2000 කියන port එකෙන්. ඒකට තමයි port mapping කියන්නේ. අපි ඒක කරන්න නම් අලුතෙන් ආපහු container එකක් හදා ගන්න. මොකද අපේ හදපු container එකෙන් ඒක කරන්න බෑ. අපි අලුත් container එකක් ආපහු හදන්න ඕනේ අපේ අලුත් port එකකට. මෙතනදී docker run -name කියලා හලා මම අලුත් container එකට නම දෙනවා alex2 කියලා. ඊට පස්සේ අපි මේකට -p කියලා දාන. ඒ කියන්නේ මේක port mapping කරන්න යන්නේ. දැන් මම මෙතනදී දාන 2000 කියලා. මගේ local host port එක. හැබැයි අපිට මේකදී මේක වෙනස් කරන්න බෑ. මේක අපේ container එක මගින් expose කරන port එක. මේක unique. මේක අපි docker file එකේදී අපි ඒක අපි docker file එකේදී අපි ඒක setup කරා. මොකද ඒක තමයි අපි container එක expose කරන port එක. අපිට හැබැයි local port එක, ඒ කියන්නේ අපේ local machine එක connect වෙන්නේ මෙන්න මේ 2000 කියන port එකෙන් තමයි container එකේ 5000 කියන එක connect වෙන්නේ. දැන් මෙතනදී අපිට අපේ name එක දෙන්න පුළුවන්. docker image name එක දීලා අපි enter කරනවා. මෙතනදී අපි අලුත් ආපහු container එකක් හැදෙනවා. ඒ container එකේ නම තමයි container එක ආපහු run වෙනවා. මෙතනදී අපි ඒකට ගියාට පස්සේ මෙන්න මෙතනදී error එකක් එනවා. මෙතනදී error එකක් එනවා. මොකද මේක දැන් run වෙන්නේ අපි හැදුවේ අපි port mapping කරා මෙතනදී 2000 වලට. එතකොට දැන් මෙතන run වෙන්නේ 5000 වලදී. මොකද දැන් මෙතන 5000 වලදී run වෙන්නේ අපේ local host එක දැන් අපි හැදුවේ 2000 වලදී. අපි මෙතනට එතකොට 2000 කියලා ගහලා අපි enter කරනවා. එතකොට අපිට පුළුවන් අපේ local අපේ back end එක run වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේක online stop කරගන්න. ඒ විදිහට තමයි අපේ port mapping මේ විදිහට කරන්නේ. හරි. අද වීඩියෝ එකෙන් අපි ඒ ටික විතරක් කතා කරලා ඊළඟ වීඩියෝ එකේදී අපි docker volumes ගැන ඊට පස්සේ docker hub එක ගැන මම ඔයාලට කියලා දෙනවා. docker hub එකට කොහොමද docker image එක pull කරන්නේ, ඊට පස්සේ ආපහු ඒක අපේ workspace එකට push කරගෙන අපේ image එකක් අපි ඒක හදලා push කරලා ඒ image එක ආපහු pull කරගන්නේ කොහොමද? ඒ දේවල් ටික මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්.